අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් ඩයරිස් එල් අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා 2025 වර්ෂයේ රිලීස් වුණ ගොඩක් දුක හිතෙන අවසානයක් තියෙන ලස්සන මූවි එකක්. මේ මූවි එකේ නම තමයි Be Happy කියන හින්දි මූවි එක. ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම් ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් කියන තරඟාවලියට ඉදිරිපත් වෙන්න ආසාවෙන් හිටිය දැරියකට නොසිතූ අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අභියෝග ජය ගන්න මෙයාට පුළුවන් වෙයිද? මේක දැනගන්න නම් ඔයාලට මේ ලස්සන ෆිල්ම් එක බලන්නම වෙනවා. මම මීට වඩා නම් මොනවත් කියන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඔයාලටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් කියන තරඟාවලිය නටනවා හීනෙන් දකින දාරාව. ඔන්න ඉතින් මේ වෙලාවේ දාරා ඇඳෙන් බිමට වැටෙනවා. එයාගේ තාත්තට දාරා කියනවා තාත්තේ ඉඳලා හිටලාරි අල්ල ගන්නකො එකපාරක්වත් මගේ හීනේ සම්පූර්ණ වෙන්න කියලා. එතකොට දාරාගේ තාත්තා කියනවා මට ඕන ඔයාගේ හීනේ කවදාවත් සම්පූර්ණ නොවෙන්න කියලා. මේ වෙලාවේ එතනින් නැගිටින දාරා නෝනාවරුනි මහත්වරුනි ලෝ කුරිරුම පියාට හිමි සම්මානය හිමි කරගන්නේ චිව් රස්තෝගි මහතා කියලා තාත්තට විහිළුවක් කරනවා. ඉතින් මේ වෙලාවේ දාරාට එයාගේ තාත්තා කියනවා උදේ කෑම සීතල වෙනවා ඇවිල්ලා කන්න කියලා. ඔන්න ඉතින් ඇඳෙන් බැහැලා යන දාරා එයාගේ අම්මගේ ෆොටෝ එකක් දිහා බලලා කියනවා වෙන කවුරුත් හිටියේ නැද්ද ඔයාට හොයාගන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ තාත්තා හදන කෑම කන්න බැරි නිසා ඒව අතගගා ඉන්න දාරාව. ඉතින් මේ වෙලාවේ තාත්තා අහනවා කෑම කන්නේ නැද්ද කියලා. දාරා තාත්තට කියනවා මගේ බඩේ ඉඩ නැහැ. සතුටින් පිරලා තියෙන්නේ. අද මම මගේ ටීචර් මැගී මැඩම්ම හම්බෙනවා කියලා. එතකොට තාත්තා කියනවා ඔයාට ওই සතුට තියෙන්නේ ওই දේවල් වලට විතරද? ඔයාගේ අධ්‍යාපන වැඩවලට ওই සතුට නැද්ද කියලා. ඉතින් දාරා විහිළුවෙන් වගේ කියනවා දක්ෂ ළමයි කවදාවත් විභාගය ගැන කරදර වෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ මෙතනට දාරාගේ සීයා මැගී එකක් හදාගෙන එනවා. මැගී කන්නේ නැතුව කොහොමද මැගී ටීචර්ව හම්බෙන්නේ කියලා සීයා අහනවා. එතකොට දාරා සීයාට කියනවා මගේ තරඟාවලිය බලන්න එන්නේ නැතුව ඔයා මට අල්ලස් දෙනවද කියලා. ඔන්න එතකොට සීයා කියනවා ඔයාගේ නැටුම් ටීචර් ඉන්නව නේද? එයාට මම ණය අනුමත කරේ නැහැ. එයා මාව දැක්කොතින් ඔයාව පරාද කරයි කියලා. ඊට පස්සේ දාරා තාත්තත් එක්ක ඉස්කෝලේ යන ගමන් ඉන්නකොට තාත්තගේ ටැබ් එක අරගෙන මැගී මැඩම්ගේ සින්දුවක් දාලා බලනවා. ඉතින් ඒත් එක්කම දාරා ඉස්කෝලේ ගාවට දන්නේම නැතුව එනවා. දාරාව ඉස්කෝලේ ගාවින් දාලා තාත්තා බැඩට යන්න හදනකොට දාරා තාත්තගෙන් අහනවා ඔයා මගේ නැටුම බලන්න එන්නේ නැද්ද කියලා. මට වැඩ තියෙනවා දුවේ. ඒ නිසා එන්න වෙන්නේ නැහැ. ඔයාට ගිය පාරත් වැඩ තිබ්බා. ඊට පිට පාරත් වැඩ තිබ්බා. මෙච්චර අකාර්යක්ෂම මිනිසුන්ට කවුරු රස්සා දෙනවද දන්නේ නැහැ. අම්මා හිටියනම් අනිවාර්යෙන් බලන්න ඒ ඉතින් කියලා දාරාගේ තාත්තට දාරා කියනවා. දාරාගේ මේ කතාව අහන් ඉන්න තාත්තා දාරාගේ නැටුම බලන්න එනවා. කොහොම හරි ඉතින් මේ තරඟාවලියෙන් දිනන්නේ දාරා. මේ නර්තන තරඟාවලියෙන් දිනන දාරාට කුසලානේ දෙන්නේ මැගී මැඩම්. ඉතින් මැගී මැඩම් දාරාගෙන් අහනවා මේ නැටුම් ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා. දාරා මැගී මැඩම්ට කියනවා ඔයාගේ වීඩියෝ බලලා තමයි මම මේවා ඉගෙන ගත්තේ කියලා. ඉතින් මේ වෙලාවේදී මැගී මැඩම් දාරාට කියනවා ඔයා තවදුරටත් එහෙම කරන්න ඕනේ නැහැ. මම ඔයාට ආරාධනා කරනවා මැගී ඩාන්ස් ඇකඩමි එකට කියලා. එතකොට ඔයාට පුරුදු වෙන්න පුළුවන් ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් තරඟාවලියට. මේ තරඟාවලිය තමයි ඉන්දියාවේ හැම ඩාන්සර් කෙනෙක්ගෙම හීනය. ඉතින් මේ කතාව අහගෙන ඉන්න දාරාගේ තාත්තට එකපාරටම hina යනවා. ඒත් එක්කම එයාට නදාර් මහත්තයාගෙන් කෝල් එකක් එනවා. ඉතින් මෙතනින් එළියට යන දාරාගේ තාත්තා පස්සෙන් ලොරේ තමිස් දුවගෙන එනවා. ඇවිත් කියනවා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. දාරාට මේ ලැබිලා තියෙන්නේ වටිනා අවස්ථාවක්. ඒත් දාරාගේ තාත්තා කියනවා දාරා එකට යන්නේ නැහැ. මම ඔයාට හෙට කතා කරන්නම් කියලා. ඔන්න ඔය වෙලාවේ එතනට එන මැගී මැඩම් කියනවා ඒත් මම හෙට නෑනේ කියලා. මිස්ටර් ෂිව් දාරාගේ ඩාන්ස් එක දැකලා එයා ඩාන්ස් වලටම ඉපදුණු කෙනෙක් වගේ දැනෙනවා. මගේ පාසලේ ගොඩක් ළමයි එක එක නගරවලින් ඇවිත් ඩාන්ස් ඉගෙන ගන්නවා. ඉතින් මේ වෙලාවේ දාරාගේ තාත්තා කියනවා දාරා ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් තරඟාවලිය දිනුවොත් ඔයාගේ ඇකඩමි එකේ ඉන්න අනිත් ළමයිට මොකද වෙන්නේ? ඔයාගේ බැංක් බැලන්ස් එක නම් කොහොමත් වැඩි වෙයි කියලා. ඉතින් එතකොට මැගී මැඩම් කියනවා නැටුම් කියන්නේ දිනුම පෙරදුම බැංක් බැලන්ස් එක වගේ දේවල් වලට එහා ගියපු දෙයක්. සතුටින් ඉන්න කෙටි මගක් තමයි නැටුම් කියන්නේ. දාරා ඉපදිලා තියෙන්නේ නැටුම් වෙනුවෙන්. නැතුව ඔයා වගේ ඔෆිස් එකකට නෙමෙයි කියලා. දෙමෝපියෝ වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් තමයි තමන්ගේ දරුවන් ලව්වා තමන්ගේ හීන දිනවන අය. අනිත් අය තමයි තමන්ගේ දරුවන්ගේ හීන වෙනුවෙන් ජීවත් වෙන අය. ඔයා මේ දෙකෙන් මොන වර්ගෙද? පළවෙනි එකද නැත්නම් දෙවෙනි එකද? මේ කතාව අහගෙන ඉන්න දාරාගේ තාත්තා මුකුත් නොකියම මට පරක්කු වෙනවා කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ දාරාගේ හිත හදන්න ඕන ඉඳන් මැගී මැඩම් දාරාට කියනවා ඩාන්සර් කෙනෙක්ට තියෙන්න ඕන ලොකුම දේ තමයි සතුට. ඒ නිසා ඔයා දුක් වෙන්න එපා කියලා. ඔන්න ඉතින් ෂිව් එයාගේ ඔෆිස් එකේ මැනේජර්ගේ කාමරයට එනවා.
මැනේජර් ශිව්ගෙන් අහනවා 9ට එන්න තියෙන එක ඇයි 9යි තිය වුනේ කියලා. ඉතින් එතකොට ශිව් කියනවා දාරගේ නැටුම් ප්‍රසංගය බලන්න ගියා ඒකයි පොඩ්ඩක් පරක්කුනේ කියලා. ඉතින් මැනේජර් කියනවා ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න බැංකුවෙන් එළිය තියාගන්න. මම ඔයාගේ මැනේජර් මිසක් ඔයාගේ මාමණ්ඩි නෙමෙයි කියලා. මෙන්න මේ මිස් ගුප්තට ඔන්ලයින් බැංකින් account එකක් ඕපන් කරලා දෙන්න. එයාගේ පුතා ඇමරිකාවේ ඉඳලා සල්ලි දානවා. එයාට චෙක් කරගන්න ඕන කිව්වා. ඉතින් මේ කාමරෙන් එළියට එන ශිව්ට ආයෙ කතා කරලා මැනේජර් අහනවා දාරාද කොහොමද නැටුවේ? පළවෙනියා උනා නේද කියලා. මේ වෙලාවේ ශිව් සර්ට කියනවා මම මේ බැංක් එකේ සේවකයෙක් විතරයි නැතුව ඔයාගේ බෑනා නෙමෙයි කියලා. ඔන්න ඉතින් මිස් ගුප්තාට account එක ඕපන් කර ඉන්න ගමන් මිස් ගුප්තා ශිව්ට කියනවා වෙලාවක ඔයාගේ බිරිඳටත් කියන්නකෝ දරුවාව ඉස්කෝලේට එක්කන් එන්න කියලා. ඉතින් එතකොට ශිව් කියනවා එයා තමයි මෙච්චර කාලයක් එක්කගෙන ආවේ ජීවතුන් අතර ඉද්දි කියලා. ඔන්න ඉතින් ඒත් එක්කම ශිව්ට අතීතයේ වෙච්ච සිද්ධියක් මතක් වෙනවා. එයායි එයාගේ වයිෆුයි බයික් එකක් පදින ගමන් ඉන්නකොට එයාලා දෙන්නව ලොරියට ඇප්පෙනවා. ඔන්න එදාරෑ දාරයි එයාගේ සීයායි ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් තරඟාවලිය බලාගෙන ඉන්නවා. ඔය වෙලාවේ උතනට එන තාත්තා කියනවා මේ ලෙවලු කඩන්න දුන්නේ රෑ කෑමට මිසක් පහවදා උදේ කෑමට නෙමෙයි කියලා. දාරා සීයාගෙන් අහනවා තාත්තා පොඩි කාලේ ඉඳලා මෙහෙමද කියලා. ඉතින් සීයා කියනවා පොඩි කාලේ ඉඳලම යාට මේ කේන්තිය තියනවා කියලා. මේ තරඟේ බලාගෙන ඉන්න දාරා කියනවා ෆයිනල් එකට අනිවාර්යෙන් තේරෙන්නේ මිතාලි කියලා. ඒත් සීයා කියනවා ෆයිනල් එකට තේරෙන්නේ අර්ජුන් කියලා. කොහොම හරි ෆයිනල් එකට තේරෙන්නේ සීයා කියපු අර්ජුන්. ඔන්න ඉතින් මේ හින්දා දාරාට දුක හිතෙනවා. මේ වෙලාවේ සීයා කියනවා ඔයා හරියට දුක් වෙන්නේ ඔයාට ෆයිනල් එක නැති වුණා වගේනේ. දිනුම වැරදුම ඕන තරඟාවලියකට පොදුයි කියලා. ඉතින් මේ වෙලාවේ දාරා කියනවා නෑ සීයේ මේක දිනුම වැරදුම ගැන කතාවක් නෙමෙයි. කතාව තියෙන්නේ අවසාන වේදිකාවේ රඟ දක්වන එක කියලා. එයා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා එතන තියෙන බංකුවකට නැගලා දාරා සීයට මෙහෙම කියනවා. Tamanටම කියලා වැටුණු තනි ලයිට් එකක් යට. අහල පහල ඔක්කොම ഘോഷා නවතින වෙලාවක අවසාන වටේට තේරෙන කෙනාගේ නම ගාපු කුසලාණයක්. මෙන්න මේ ටික තමයි වටින්නේ කියලා. ඔන්න මේ වෙලාවෙ එතරට එන තාත්තා අහනවා ඔයාලගේ හීනපේලිය ඉවරද කියලා. ඉතින් එතකොට දාරා කියනවා බලාගෙන ඉන්න හීනපේලිය දවසක මගේ යථාර්ථය වෙයි. ඒ වගේම ඔයා මගේ පැත්තේ ඉඳගෙන මට උදව් කර කර ඉඳී කියලා. ඔන්න ඉතින් එදා රෑ දාරා සීයා නිදාගෙන ඉන්න තැනට යනවා. ඉතින් එකපාරටම සීයා කුසුම් කියලා නමක් කියනවා. ඒ වෙලාවේ දාරා අහනවා ආච්චිගේ නම දිව්‍යානි නේද කියලා. මොකක් හරි කමන්නේ. අපි යුද්ධයකට යන්න ලෑස්ති වෙන්න තියෙනවා. මෙන්න මේක තමයි ප්ලෑන් එක කියලා සීයා දාරට ඇඳපු ප්ලෑන් එකක් ගෙනල්ලා පෙන්නනවා. ඉතින් මේ දාරාගේ ප්ලෑන් එකට අනුව උදේ පාන්දර තාත්තගේ ඇඳ ගාවට කෝපි කෝප්පෙකුත් අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ දාරාගේ තාත්තා අහනවා මෙච්චර උදේ ඇහැරුණේ ඇයි අද ඉරිදා වෙලත් කියලා. මේ වෙලාවේ දාරා කියනවා අද තාත්තලාගේ දිනේ කියලා. ඔන්න එදා උදේ දාරායි සීයයි දෙන්නම එකතු වෙලා කෑම වේලකුත් හදලා තියෙනවා. මේ කෑම කකා ඉන්න ගම තාත්තට දාරා කියනවා උදේ කෑමෙන් පස්සේ ඔයා මට ගණිතය උගන්වන්න කියලා. ඔන්න ඉතින් උදේ වගේම එදා රෑත් හොඳ කෑම වේලක් හදලා තියෙනවා. ඉතින් මේ කෑම බෙදෙන ගමන් දාරාගේ සීයා කියනවා දාරාගේ අධ්‍යාපනය වෙනුවෙන් දාරාව අපි මුම්බායි අරගෙන යන්න ඕන කියලා. මෙහි හිටියොත් උපරිම බැංකු සේවිකාවක් වෙයි ඔයයි මමයි වගේ කියලා. දාරත් කියනවා මම මුම්බායි වලට ගිහිල්ලා මගේ එක්සෑම් ලකුණුත් වැඩි කරගන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ දාරාගේ තාත්තා කියනවා ඔයා ඉල්ලන දේ පොඩි සෙල්ලම් බඩුවක් වගේ නෙමෙයි එකපාරටම ගෙනල්ලා දෙන්න. මේ ඔක්කොම දාලා මුම්බායි වලට මාරු වෙන එක කරන්න බෑ කියලා. ඒ වෙලේ සීයා කියනවා හැමදාටම මාරු වෙන්න ඕන නෑ. මාස කිහිපයකට විතරයි. ප්‍රසංගයේ මාස කිහිපයයි තියෙන්නේ. මාස 8කින් ආපහු වෙන්න පුළුවන් කියලා. ඉතින් දාරා තාත්තට කියනවා අනේ තාත්තේ ඊට පස්සේ මම මොනවත්ම ආයෙ වාගෙන් ඉල්ලන්නේ නෑ. ඒත් තාත්තා කියනවා අපි මුම්බායි වලට යන්නේ නෑ කියලා. මේ වෙලාවේ එතනින් කාමරයට යන්න හදන දාරා එයාගේ තාත්තට කියනවා ටානොස්ගේ හදවතත් ඔයාට වඩා කරුණාවන්තයි කියලා. ඔන්න ඉතින් පහවදා ඉස්කෝලේ ඉවර වෙලා දාරා එනකල් එයාගේ තාත්තා මගට වෙලා බලාගෙන ඉන්නවා. දාරා එයාගේ තාත්තගෙන් අහනවා ඔයා ඇයි අද මෙතනට වෙලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ දාරාගේ තාත්තා කියනවා අපි කට්ටිය අද දුර ගමනක් යනවා කියලා. ඔන්න ඉතින් දාරාව ලස්සන ගහක් ළඟට එක්කගෙන ගිහිල්ලා එයාගේ තාත්තා කියනවා මේ තමයි ඔයාගේ අම්මා ඉන්න කැමැතිම තැන. ඒ වගේම අපි මුලින්ම හම්බුනේත් මෙතන කියලා. එදා රෑ දාරාගේ තාත්තා දාරට කියනවා ඔයා හොඳ ඩාන්සර් කෙනෙක්. ඒත් මට ඕන නෑ ඔයා මිනිස්සුන්ගේ කසාදවලයි උත්සවවලයි නැටුම් ශිල්පිනියෙක් විදියට ඉන්නවා දකින්න. මට ඕන ඔයා ඔයාගේ අම්මා වගේ ස්වාධීන කෙනෙක් වෙන්න. ඒක වෙන්නේ ගෙනීමෙන් විතරයි. ඩාන්ස් කියන්නේ ඔයාගේ විනෝදාංශයක් විතරයි. ඒක ඔයාගේ රස්සාව නෙමෙයි. තේරුණාද කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ සීයා දාරට කතා කරනවා අද ෆයිනල් එක තියෙනවා ඒ නිසා ඉක්මනට බලන්න එන්න කියලා. ඉතින් දාරා සීයාට කියනවා සීයා මට එන්න වෙන්නේ නැහැ මට ගෙදර වැඩ තියෙනවා ඒ හින්දා ඔයා බලන්න කියලා. ඉතින් මේකට පුදුම වෙන සීයා දාරාගෙන් අහනවා මොකක් හරි අලුත් සැලැස්මක්වත්ද මේ සැරේ වාගේ සීයාවත් මේ සැලැස්මෙන් එළියට දැම්මද කියලා. ඉතින් දාරා කියනවා කිසිම සැලැස්මක් නැහැ සීයේ මට ඊළඟ ටෙස්ට් එකට ලැහැත්ති වෙන්න තියෙනවා. ඔන්න ඉතින් සීයා මෙතනට ඇවිල්ලා දාරා එක්කගෙන යන්න හදනවා. එකපාරටම දාරාගේ කකුලේ කැක්කුමක් එනවා. කොහොම හරි ඉතින් සීයා දාරාවත් එක්කගෙන ගිහිල්ලා එයාගේ කකුලේ බාමුත් ගාන ගම ෆයිනල් එක බලනවා.
ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ දාරාගේ තාත්තා එයාගේ සීයාට කියනවා දාරා කියන්නේ මගේ දුව. දාරාගේ අනාගතය තීරණය කරන්නේ මම කියලා. ඉතින් සීයා කියනවා දාරා මුම්බායි ගියත් මේ හිටියත් එයා නැටුම් ඉගෙන ගන්නවා. එයා පාඩම් කරන්නේ නැහැ කියලා. ෂිව් මේ තැන ඉඳගෙන ඔයාට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා දාරා එක්ක ඔයාගේ අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න. දැන් පරණ දේවල් අමතක කරන්න. ඒ සිද්ධිය වෙලා දැනට අවුරුදු 8ක් වෙනවා. ඔයාට දුකයි නම් ඔයාගේ දුක නැති වෙනකල් අඬන්න. එතකොට ෂිව් කියනවා මට එයාගෙන් කියලා දෙයකට ඉතිරි වෙලා තියෙන්නේ මේ දුක විතරයි කියලා. දාරාගේ සීයා කියනවා එයාගේ කියලා දෙයකට ඔයාට ඉතිරි වෙලා තියෙන්නේ දුක නෙමෙයි දාරාවයි කියලා. එයා මෙහෙන් එක්කගෙන ගිහිල්ලා එයාගේ පියාපත් විහිදුවලා එයාට පියාඹන්න දෙන්න. ඒක තමයි දැන් වෙන්න ඕන කියලා සීයා කියනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ දාරාගේ තාත්තා දාරාවත් එක්කගෙන පහුවදා මුම්බායි වලට එනවා. ඔන්න ඉතින් දාරායි එයාගේ තාත්තයි නවතින්න යන ෆ්ලැට් එකේ සිකියුරිටි නම් ටිකක් ට්‍රැක් ඩයර් එකක්. පොර හොල්මන් ෆිල්ම් එකක් බලලා ඒක තහනම් වුණ නිසා පොඩ්ඩක් පිස්සු වැදිලා වගේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිහා එක විකාර කතා එතන ඉන්න අනිත් අයටත් කියනවා. ඔන්න ඉතින් මේ දාරාට හම්බුන ෆ්ලැට් එක ඇතුළට එන දාරා එයාගේ තාත්තට කියනවා තාත්තේ අපේ බාත්රූම් එකත් මීට වඩා ලොකු වෙන කියලා. එතකොට තාත්තා අහනවා එහෙනම් අපි ආපහු ගමට යන්න කියලා. එතකොට දාරා කියනවා නෑ නෑ මම චූටිනේ මට ඕන පොඩි ඉඩ. පොට් ටික තියාගන්න ඉඩක් තිබ්බාම ඇති කියලා. ඔන්න ඉතින් පහුවදා දාරාගේ තාත්තා දාරාව එක්කගෙන යනවා මැගී මැඩම්ගේ ඇකඩමි එකට. කොහොම හරි මේ වෙලාවේ මැගී මැඩම් එයාගේ ළමයිට ඩාන්ස් එකක් පුරුදු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක දිහා දකින දාරායි එයාගේ තාත්තයි පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ දාරා එතන තියෙන වෝල් ෆ්‍රේම් එකක් දිහා බලාගෙන ඉන්නවා. මෙතනට එන කොල්ලෙක් අහනවා ඔයාගේ ෆොටෝ එකකුත් මෙතන හිතින්ම අවාගත්තද කියලා. ඉතින් දාරා මේ වෙලාවේ මේ පිරිමි ළමයාට කියනවා මගේ නම දාරා රස්තෝගි කියලා. ඒ වෙලාවේ මේ පිරිමි ළමයා කියනවා මගේ නම ප්‍රේම් කියලා. දාරා කියනවා මම ඔයාව දන්නවා. මම ඔයාගේ රීල්ස් බලනවා. ඔයා හොඳ ඩාන්සර් කෙනෙක් කියලා. ඉතින් මේ වෙලාවේ ප්‍රේම් කියනවා ඔයාත් හොඳ ඩාන්සර් කෙනෙක් වෙයි මම ඔයාට ඉගන්නුවොත්. එතකොට අපි දෙන්නටම එකතු වෙලා රීල්ස් හදන්නත් පුළුවන් කියලා. මම ඌටි ඉඳලා මුම්බායි වලට ආවේ ඔයා එක්ක රීල්ස් හදන්න නෙමෙයිනි කියලා දාරා ප්‍රේම්ට කියනවා. ඔන්න ඉතින් දාරා එයාගේ තාත්තට ප්‍රේම්ව හඳුන්වලා දෙනවා. ප්‍රේම් දාරාගේ තාත්තට කියනවා හෙලෝ රස්තෝගි මහත්තයා. මම ඔයාට අනිවා කියන්න ඕන. ඔයාට ඉන්නේ හරිම ලස්සන දුවෙක් කියලා. කොහොම හරි ඉතින් මුම්බායි දාරාටවත් දාරාගේ තාත්තටවත් හරියට මුලින්ම සෙට් වෙන්නේ නැහැ. එදා හවස ගෙදර ඇවිල්ලා තාත්තා දාරාගෙන් අහනවා කොහොමද අද ඔයාගේ දවස කියලා. දාරා කියනවා හොඳයි. ඉස්කෝලේ යාළුවොත් මාව යාළුවෙක් කරගන්න පොර කෑවා කියලා. දාරා යාගේ තාත්තගෙනුත් අහනවා ඔයාගේ අද දවස කොහොමද කියලා. ඉතින් දාරාගේ තාත්තා කියනවා මට අද බැංකුවේ කට්ටිය වෙල්කම් පාටි එකකුත් තියලා තමයි පිළිගත්තේ කියලා. කොහොම හරි ඉතින් දෙන්නට වෙච්ච ඇත්ත දේවල් කියන්නේ නැහැ. පහුවදා ඩාන්සින් ක්ලාස් වෙලා දාරා යාගේ තාත්තට කෝල් කරනවා. ඔයා කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් තාත්තා කියනවා තව ටික වෙලාවක් යනවා එන්න කියලා. ඒ වෙලාවේ දාරා තාත්තෙන් අහනවා තනියම එන්න දෙපාද කියලා. ඉතින් බොස් කතා කරන හින්දා දාරාගේ ෆෝන් එක තාත්තා කට් කරනවා. මේ වෙලාවේ මෙතනට එන ප්‍රේම් කියන කොල්ලා ඇවිත් අහනවා දාරා මම ඔයාව ඩ්‍රොප් කරන්නද කියලා. මේකට කැමති වෙන දාරා ප්‍රේම් එක්ක යාගේ වාහනේ යනවා. ඔන්න ඉතින් මේ කාර් එකේ යන අතරේ ප්‍රේම් එයා ගැන විස්තර දාරාට කියන්න පටන් ගන්නවා. ප්‍රේම්ගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා. ඉතින් ප්‍රේම් ෆෝන් එකට ඇප් එකක් දාගෙන එයාට අලුතෙන් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හොයාගෙන. වැඩ ඇරලා ගෙදර එන තාත්තා දාරාට හොඳටම බනින්න පටන් ගන්නවා. මම කිව්වනේ ඔයාට තනියම ගෙදර එන්න එපා කියලා. මුම්බායි වල අවුරුද්දකට අඩුම තරමේ ළමයි 3000ක්වත් පැහැර ගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ දාරා යාගේ තාත්තගේ ෆෝන් එක ගිල්ල ගන්නවා. දාරාට ප්‍රේම් කියපු ඩේටින් ඇප් එක දාරා තාත්තගේ ෆෝන් එකට දාලා දෙනවා. එහෙම දාගෙන ඇවිත් තාත්තට කියනවා මට ඔයා තවත් තනිකමින් ඉන්නවා බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මම මේකට ඩේටින් ඇප් එකක් දැම්මා. මේකෙන් මට ලස්සන අම්මා කෙනෙක් හොයාගන්න කියලා. කොහොම හරි දාරා දාලා දුන්න ඇප් එකේ තියෙන අයගේ ෆොටෝස් තාත්තා ඇඳට වෙලා බල ඉන්නවා. ඉතින් දාරා එතකොට තාත්තට කියනවා මම කීව එක මතකනේ. වම කියන්නේ නෑ දකුණ කියන්නේ ඔව් කියලා. ඒත් එක්කම දාරාගේ තාත්තා දකිනවා මැගී මැඩම්ගේ ෆොටෝ එකකුත් මේ සයිට් එකේ තියෙනවා කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ මැගී මැඩම් ඩාන්ස් එකක් කර ඉන්නවා. ඉතින් මේක දකින දාරා මැගී මැඩම්ට කියනවා මගේ කැමතිම ඩාන්සින් ක්‍රමය මේක තමයි කියලා. ඉතින් ඒ වෙලාවේ මැගී මැඩම් දාරාට කියනවා එහෙනම් ඒ ඩාන්ස් එක කරලා පෙන්නන්න කියලා. ඉතින් දාරා මේ වෙලාවේ ඩාන්ස් එක හොඳට කරලා පෙන්නනවා. ඔන්න පවදා අපිට පෙන්නන්නේ දාරාගේ තාත්තා අර ඇප් එකේ තියෙන මැගී මැඩම්ගේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නවා. අපිට මේකෙන් තේරුම් යන්නේ දාරාගේ තාත්තත් මැගී මැඩම්ට හිතේ කැමැත්තක් තියාගෙන ඉන්නවා කියලා. ඔන්න එදා තමයි දාරා ආසාවෙන් බලාගෙන හිටපු දවසේ ඉන්නේ. ඒ කියන්නේ සුපර්ස්ටාර් ඩාන්සින් තරඟාවලියේ සමුක පරීක්ෂණ පටන් ගන්න එදා. මේකට මැගී මැඩම්ගේ ටීම් එකේ අයත් යනවා. ඉතින් ඒකට දාරාත් ඇතුළත් වෙනවා. ඔන්න ඉතින් මේ තෝරගන්න තරඟපටේ පටන් ගන්නවා. මැගී මැඩම්ගේ ටීම් එකේ ඉන්න ප්‍රේම් කියන කොල්ලගේ අවස්ථාව එනවා. ප්‍රේම් සමුක පරීක්ෂණයෙන් කොහොම හරි තේරෙනවා. ඉතින් ඊළඟ chance එක හම්බෙලා තියෙන්නේ දාරාට. දාරාගේ ඩාන්ස් එක පටන් ගන්නවා. දාරා මේ ඩාන්ස් එක දාන දිහා මෙතන ඉන්න හැමෝම පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් මේ ඩාන්ස් එක ඉවරනවත් එක්කම ජජ් බෝඩ් එකේ අය දාරාගෙන් අහනවා ඔයා කාත් එක්කද මෙතනට ආවේ කියලා. ඉතින් දාරා කියනවා මගේ තාත්තත් එක්ක කියලා. එතකොට බෝඩ් එකේ අය කියනවා පොඩ්ඩක් එයාට ස්ටේජ් එකට කතා කරන්න කියලා. ඉතින් මෙතන එන තාත්තගෙන් ජජ් බෝඩ් එකේ අය අහනවා කොහොමද ඔයාට ඔයාගේ දුවගේ නර්තනය දැනුනේ කියලා. ඉතින් එතකොට දාරාගේ තාත්තා කියනවා ඔයාට කොහොමද දැනුනේ ඊට වඩා හොඳට මට දැනුණා කියලා. හැබැයි ඩාන්ස් වැඩත් එක්කම මෙයාගේ ඉගෙනීම් වැඩත් කරගෙන ගියොත් මම තවත් මේවට උදව් කරනවා කියලා දාරාගේ තාත්තා කියනවා. ඒ වෙලාවේ මේ ජජ් බෝඩ් එකේ අය ප්‍රතිඵලය දෙන්න හදනවා. එතකොට මේ ජජ් බෝඩ් එකේ ඉන්න එක්කෙනෙක් කියනවා
දාරා ඔයාගේ තාත්තා කිව්ව කතාව හරි. ඔයා ඉගෙනීමට තවත් අවධානය දෙන්න ඕන කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ දාරාගේ හැම හීනයක්ම බොඳ වෙලා ගියා වගේ තමයි පෙන්වන්නේ. ඔන්න ඒත් එක්ක මෙතන ඉන්න තව කෙනෙක් නැගිටලා කියනවා ඔයාට මේ දේවල් කරන්න වෙන්නේ ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් වුණාට පස්සේ තමයි කියලා. ඔන්න ඉතින් ඌටි වල ඉන්න සීයා යාගේ අල්ලපු ගෙදර ඉන්න කුසුම්ට රස කැවිලි වගේක් ගිහින් දෙනවා. ඉතින් එතකොට කුසුම් නදාර සර් ඔයා අලුත් කසාදයක්වත් කරගත්තද කියලා අහනවා. ඉතින් එතකොට දාරාගේ සීයා කියනවා දාරා ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් වලට සිලෙක්ට් වුණා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පවෝදා රෑ ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් තරඟාවලියේ අන්තිම නර්තන ශිල්පීන් 12 දෙනාගේ තරඟය තියෙනවා. මේ තරඟ වටේදී දාරා කරන නර්තනය නිසා මේ තරඟේ විනිශ්චය කරන්න ආපු ජජ් බෝඩ් එකේ අය පව දුම වෙලා බලන් ඉන්නවා. මේ ඩාන්ස් එකට දාරාට ලකුණු තියෙන්ම හම්බ වෙනවා. ඒත් එක්කම ගෝල්ඩන් වස එකක් හම්බ වෙනවා. කොහොම හරි ඉතින් මේ තරඟාවලියට ගියපු නිසාම දාරාගෙත් එයාගේ තාත්තගෙත් ජීවිතේ වෙනස් වෙනවා. දාරාට එයාගේ ඉස්කෝලේ අලුත් යාළුවෝ ගොඩක් හම්බ වෙනවා. යාළුවෝ ඔටෝග්‍රාෆුත් ගන්නවා, සෙල්ෆිත් ගහනවා, එක එක දේවල් කරනවා. ඉතින් පවෝදා උදේ වැඩට යන තාත්තටත් පළවෙනි දවසේ කතා කරපු නැති හැමෝම ළඟට ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පුට් සිටි එක බඩු ගන්න ගමන් ඉන්න දාරාගේ තාත්තව. ඉතින් එතනට මැගී මැඩමුත් එනවා. ඉතින් මැගී මැඩම්ම දකින දාරාගේ තාත්තා හැංගෙනවා. ඉතින් හැංගිලා ඉන්න දාරාගේ තාත්තව දකින මැගී මැඩම් මෙහෙම අහනවා ඔයා මොනවා හරි කොරකම් කළාද? හැම වෙලෙම ඔයා හැංගෙන්න උත්සාහ කරන්නේ ඇයි? දවස් කීපයක ඉඳලා මම බලාගෙන ඉන්නේ. මම එනකොට ඔයා පැනලා යනවා. ඉතින් එතකොට දාරගේ තාත්තත් කියනවා නෑ නෑ මුකුත් ප්‍රශ්නයක් නෑ කියලා එතන යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ තරඟාවලියේ දෙවෙනි වටේ. ඉතින් එතනදී තියෙන්නේ හොඳම පාද හැසිරීමේ වටේ. මේ වටේදී දාරා කරන නර්තනය නිසා දාරාට වැඩිම ලකුණු හම්බ වෙනවා. ඒත් එක්ක මේ ජජ් බෝඩ් එකේ අයත් නැගිටලා ඇවිල්ලා ස්ටේජ් එකේ ඉන්න දාරාව බදා ගන්නවා. ඉහළම ලකුණු සමග ඉහළම මනාප ලබා ගන්නේ ඉන්දියාවේ ප්‍රථමයා බවට පත් වෙන්නේ දාරා රස්තෝගි කියලා මෙතන ඉන්න නිවේදකයා කියනවා. ඒත් එක්කම අපව නිවේදකයා කියනවා ලබන සතියේ ෆැමිලි රවුන්ඩ් එක සමගින් හමු වෙමු කියලා. මේ කාරණා දාරා නම් පොඩ්ඩක් අවුල් වෙනවා. මොකද දාරාට නරන්න පුළුවන් පවුලේ කවුරුවත් නැති හින්දා. පහවදා ඇකඩමි එකේදී මැගී මැඩම් එයාලගේ ගෝලයන්ගෙන් අහනවා එයාලා ෆැමිලි රවුන්ඩ් එකේ කාත් එක්කද නටන්නේ කියලා. ඉතින් මෙතන ඉන්න එක කොල්ලෙක් කියනවා එයාගේ අම්මත් එක්ක කියලා. ප්‍රේම් කියනවා එයාගේ අයියත් එක්ක කියලා. ඔන්න ඉතින් අවසානයේ ඉන්න දාරාගෙන් අහනවා දාරා ඔයා කාත් එක්කද ඩාන්ස් කරන්න කියලා. ඉතින් එතකොට දාරා කියනවා එයාගේ සීයාත් එක්ක කියලා. මේ වෙලාවේ සීයා මෙතනට එනවා. මැගී මැඩම් මෙයාගෙන් අහනවා ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් දාරාගේ සීයා ඩාන්ස් එකක් කරලා පෙන්නනවා. කොහොම හරි එතන සීයා ඇදගෙන වැටෙනවා. ඉතින් ඒකෙන් සීයාගේ කකුල උලුක් වෙනවා. ඉතින් මේ වෙලාවේ දාරාගේ තාත්තා දාරාගේ සීයාගෙන් අහනවා ඌටි වල ඉඳලා මෙහාට ආවේ ඔයාගේ කකුල කඩා ගන්නද කියලා. එතකොට සීයා කියනවා ඒක නෙමෙයිනේ දැන් තියෙන ප්‍රශ්නේ. ඊළඟට කවුද අපේ දාරාත් එක්ක ඩාන්ස් කරන්න කියලා. ඔන්න ඉතින් මේ තුන් දෙනාම එකපාරටම දාරාගේ තාත්තා දිහාවට හැරෙනවා. මේක දකින දාරාගේ තාත්තා hina වෙලා ඒක නම් වෙන්නේ නැහැ කියලා මෙතනින් යනවා. මැගී මැඩම් මේ වෙලාවේ දාරාගේ තාත්තට කියනවා වෙන කරන්න දෙයක් නැහැ. ඔයාට තමයි ෆැමිලි රවුන්ඩ් එකේදී දාරාත් එක්ක නටන්න වෙන්නේ කියලා. දාරාගේ තාත්තා කියනවා මට කිසිම උවමනාවක් නැහැ. ජාතික රූපවාහිනියට ගිහිල්ලා ජෝක කෙනෙක් වෙන්න කියලා. ඒ වෙලාවේ මැගී මැඩම් කියනවා බය වෙන්න එපා මම ඔයාට උගන්වන්නම් කියලා. එහෙමද? එහෙනම් ඔයා හෙට ඉඳලා බැංකුවට යන්න. ඒ වගේම මිනිස්සුන්ට FD account හදලා දෙන්න. ඉතින් මේක තේරෙන්නේ නැති මැගී මැඩම් මොකද්ද කියලා අහනවා. අන්න ඒ වගේ තමයි. ඔයාලට බැංකුවේ වැඩ තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මට ඩාන්සින් බෑ. ඔන්න ඉතින් මේ ඔක්කොම වැඩ ඉවරලා හවස ගෙදර යනකොට මේ ඇපාර්ට්මන්ට් එකේ සිකියුරිටි කියනවා අද 13 වෙනි සිකුරාදානේ අපේ බිල්ඩින් එකේ ලිෆ්ට් එක වැඩ නැහැ කියලා. ඉතින් මේ දෙන්න පඩිපෙලෙන් උඩ තට්ටුවට යනවා. මේ යන ගමන් දාරා කියනවා අනේ තාත්තේ මැගී මැඩම් කියනවා මගේ ජානවලම ඩාන්සින් තියනවා කියලා. ඉතින් මටත් විශ්වාසයි ඔයාලට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ දාරා එයාගේ තාත්තට කියනවා අම්මා හිටියනම් අනිවාර්යයෙන්ම කරනවා කියලා. මම ඔයාගේ තාත්තා අම්මා නෙමෙයි. ඒ නිසා ඇතුළට යන්න කියලා දාරාගේ තාත්තා දාරාට කියනවා. ඒත් එක්කම දාරාගේ තාත්තට අතීතයේ වෙච්ච සිද්ධියක් මතක් වෙනවා. දාරා පොඩි කාලේ අඬ ඉන්නවා. ඉතින් අම්මට දාරාව නලව ගන්න බැරි වෙනවා. මේ වෙලාවේ මෙතනට එන දාරාගේ තාත්තා කියනවා පොඩ්ඩක් මට දෙන්න බලන්න කියලා. ඉතින් දාරාව අතට ගන්න එයාගේ තාත්තා නටන ගමන් එයාව නලවනවා. ඉතින් දාරාගේ අම්මා කියනවා මට මෙච්චර කාලයක් ඔයාව නටවන්න බැරි වුණා. ඒත් ඔයාගේ දුව දාරා එක කළා කියලා. කොහොම හරි ඉතින් මේ මතකෙත් එක්කම සතියක නිමාඩුත් දාලා දාරාගේ තාත්තා ඩාන්සින් ඇකඩමි එකට එනවා පුරුදු වෙන්න. ඉතින් දාරාගේ තාත්තට හරියට නටන්න බැරි නිසා මැගී මැඩම් එයාව උත්සවයකට එක්කන් යනවා. මෙතනට ගිහිල්ලා නටන්න කියලා කියනවා. ඒත් දාරාගේ තාත්තා නටන්නේ නැහැ. මේ වෙලාවේ මැගී මැඩම් කියනවා ඔයාට මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙච්ච අවස්ථාව මොකක්ද කියලා. ඉතින් දාරාගේ තාත්තා කියනවා රෝහිණී කසාදෙට කැමති වුණාම තමයි මම වැඩියෙන්ම සතුටු වුණේ කියලා. එහෙනම් ඒක ඔයා හිතින් මවාගෙන ඒක ඇඟ පුරාම ගලාගෙන යන්න ඉඩ දෙන්න. එතකොට නිකම්ම නැට වෙයි කියලා කියනවා. ඔන්න කොහොම හරි ඊට පස්සේ දාරාගේ තාත්තා ඩාන්ස් කරන්න පටන් ගන්නවා. මේ උත්සවයේ ඉවර වෙලා දාරාගේ තාත්තයි මැගී මැඩමුයි කතා කර කර ඉන්නවා. ඉතින් එතනදී දාරාගේ තාත්තා ඌටි වලදී කියපු දේවල් වලට සමාව ගන්නවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ෆැමිලි රවුන්ඩ් එකේ වටේ. මෙතනදී දාරාගේ තාත්තා කියනවා දාරා මට මොටිවේෂන් ටෝක් එකක් දෙන්න කියලා. ඔයා පොඩ්ඩක්වත් හොඳ ඩාන්සර් කෙනෙක් නෙමෙයි. ඔයාට ඒක කරගන්න බැරි වෙයි කියලා දාරා කියනවා. ඉතින් මේක අහන දාරාගේ තාත්තා ස්තුතියි කියලා කියනවා.
ඔන්න ඉතින් ඊට පස්සේ පටන් ගන්නේ දාරගේ යාගේ තාත්තගේ ඩාන්ස් එක. මේ දෙන්න ප්‍රේක්ෂකාගාරේ ඉන්න අයවත් විනිශ්චය මණ්ඩලයේ ඉන්න අයවත් හොල්මන් වෙන විදිහට සුපිරි ඩාන්ස් එකක් කරනවා. ඩාන්ස් එක අවසානයේ දාර මෙතන වැටෙනවා. තාත්තා හිතන්නේ එයා ඒක ඩාන්ස් එකේ කොටසක් විදිහටම තමයි කරේ කියලා. ඒත් ඇත්තටම එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. දාරට මෙතනදී සිහිය නැති වෙලා තියෙනවා. ඉතින් දාරගේ තාත්තයි සීයයි දෙන්න එකතු වෙලා මෙයාව හොස්පිටල් එකට එක්කගෙන යනවා. මෙතනදී දාරව පරීක්ෂණ වගේකට යොමු කරනවා. කොහොම හරි ડોක්ටර්ස්ලා මෙයාට තියෙන ලෙඩේ හොයාගන්නවා. ඉතින් දාරගේ සීයාට කියනවා දාරට තියෙන්නේ අස්ථි පිළිකාවක් කියලා. ඒත් ඔයාලා බය වෙන්න එපා. සනීප වෙන්න තියෙන සම්භාවිතාවය 70%ක් විතර එනවා. මිස්ටර් නදාර්, ඔයාට දාර ගැන බලා ගන්න වෙනවා. ඔයාලට වග බලා ගන්න වෙනවා. එයාව අසාධනයෙන් බේර ගන්න. ඒ වගේම ඔයාලට සිද්ධ වෙනවා එයාලගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක තියාගන්න කියලා. මේ වෙලාවේ දාරා ඉන්න තැනට එයාගේ තාත්තා එනවා. දාරගේ තාත්තා කියනවා ඔයා ගැන සැලකිලිමත් වෙන්නේ නැහනේ. කොයි වෙලෙත් සෞඛ්‍යයට අහිතකර කෑම කනවා. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් දාරා මේ වෙලාවේ දාරගේ තාත්තට කියනවා තාත්තේ මම මට තියෙන ලෙඩේ හොඳටම දන්නවා කියලා. ඉතින් එතකොට දාරගේ තාත්තා කියනවා ඔයාගේ හීන සැබෑ කරගන්න තියෙනවා. ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා. කොහොම හරි ඉතින් ડોක්ටර් කීව විදියට දාරගේ සීයා යාගේ ගෙදර හැමතැනම පිරිසිදු කරනවා. ඒ වගේම දාරට දෙන්න කීව කෑම ಜಾති ඔක්කොම දෙනවා. මේ කෑම ಜಾති දාර කන්න අකමැති නිසාම දාරත් එක්ක මේ ಜಾතිම දාරගේ සීයයි තාත්තයිත් කනවා. ඊළඟට අපිට පෙන්වන්නේ දාරාව බලන්න මැගී මැඩම් වෙනවා. ඉතින් මැගී මැඩම් ගෙදරට ඇවිල්ලා ජනේලෙ ඇරලා පෙන්නනවා. එළියේ එයාගේ යාළුවෝ ඔක්කොම දාරාව බලන්න ඇවිල්ලා ඉන්නවා. ඒ ඔක්කොම එකපාරට කෑ ගහලා කියනවා අපිට ඔයාව ගොඩක් මතක් වෙනවා කියලා. ඉතින් දාරාට මේවා දකින්නකොට ගොඩක් සතුටුයි. ඔන්න ඉතින් එදා රෑ දාරා ගෙදරට වෙලා සුපර් ඩාන්සර් තරඟේ බලනවා. මේක ඉවරලා කාමරේට යන දාරා තනියම නටන්න උත්සාහ කරනවා. ඉතින් මේක එළියට වෙලා බලාගෙන ඉන්න තාත්තට ගොඩක් දුක හිතෙනවා. ඔන්න දැන් නම් දාරාට තනියම එයාගේ වැඩක්වත් කරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි පහුවදා උදේ හොස්පිටල් එකට ගිහිල්ලා පරීක්ෂණ වලින් පස්සේ ගෙදරට එන දාරා දකින්නවා එයාගේ කාමරේ පුරාවටම හැමතැනම මල් තියෙනවා කියලා. ඉතින් සීයාගෙන් අහනවා සීයා මේ මොනවද කියලා. සීයා කියනවා මුළු ඉන්දියාවෙම ඔයාට ලැබුණු තෑගි තමයි මේ තියෙන්නේ කියලා. මේ වෙලාවේ දාරාගේ කොණ්ඩේ පීර ඉන්න තාත්තා දකින්නවා දාරාගේ කොණ්ඩේ ගැලවෙනවා. ඉතින් දාරාගේ තාත්තා මේක දාරාට පේන්නේ නැති වෙන්න සෙරප්පෙන් වහා ගන්නවා. ඒත් මේක දාරා දකින්නවා. ඉතින් එතනින් නැගිටලා ගිහිල්ලා මැෂින් එකක් ගෙනල්ලා දාරා එයාගේ තාත්තට දීලා කියනවා මගේ කොණ්ඩේ ඔක්කොම කපන්න කියලා. ඔන්න එදා රෑ දාරාට එයාගේ යාළුවන්ගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාවේ ප්‍රේම් දාරාගේ තාත්තගෙන් අහනවා අංකල් අද දාරාගේ උපන්දිනය ඒක සමරන්න අපිට එන්න පුළුවන්ද කියලා. ඉතින් දාරාගේ තාත්තා කියනවා එන්න කියලා. ඒත් එක්කම සීයා කියනවා ඔයාලට තේරෙන්නේ නැද්ද? එයාව පිරිසුදුට තියාගන්න ඕන. ඒ නිසා කොහෙවත් යන්න දෙන්න එපා කියලා. මේ වෙලාවේ දාරා කියනවා තාත්තා හොඳ වුණාම සීයා නරක වෙනවා කියලා. ඔන්න ඉතින් දාරාගේ තාත්තා මේ වෙලාවේ දාරාට කියනවා අපි දුර ගමනක් යමුද කියලා. කොහොම හරි දාරාගේ තාත්තා දාරාවත් එක්කගෙන පාක් එකට එනවා. එතන එයාගේ යාළුවොත් හැමෝම ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතනදී දාරා හොඳට විනෝද වෙනවා. ඉතින් එදා රෑ දාරායි එයාගේ තාත්තයි කතා කර ඉන්න දර්ශනයක් අපිට පෙන්නනවා. දාරාගේ තාත්තා කියනවා මම එක්සෙල් ෂීට් එක රෝහිණී දාරායි එක්ක ගත කරන ජීවිතේ සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා තිබ්බා. ඒත් නැගිටින්න හදන තරමටම මම වැටෙනවා කියලා. ඉතින් එතකොට දාරාගේ සීයා කියනවා ඔයා කවදාවත් දාරට වැටෙන්න දුන්නේ නැහැ. ඒ වුණාට මට රෝහිණීට දාරවත් ඒ විදියට බලා ගන්න බැරි වුණා. ඉතින් ඒ කියන්නේ ඔයා හොඳ තාත්තා කෙනෙක් කියලා. ඔන්න ඉතින් ගෙට යන දාරාගේ තාත්තා දකින්නවා දාරා බිම් වැටලා ඉන්නවා කියලා. ඉතින් දාරාව හොස්පිටල් එකට එක්කගෙන යනවා. මෙතනට මැගී මැඩමුත් දාරාව බලන්න එනවා. ඔන්න ඔය අතරේ ડોක්ටර් ඇවිත් දාරාගේ තාත්තට කියනවා දාරාගේ කලව වටේ ඉදිමීමක් තියෙනවා. ඒ නිසා එයාට බර දාලා ඇවිදින්න බැරි වෙලා වැටිලා තියෙන්නේ. මේ හේතුවෙන්ද අපිට සෙනසුරාදා වෙනකල් දාරාව හොස්පිටල් එකේ තියාගන්න ඕන කියලා. ඉතින් මේ වෙලාවේ යාගේ යාළුවා ප්‍රේම්ගෙන් දාරාට කෝල් එකක් එනවා. ඒත් ප්‍රේම් දාරාට කියනවා අපිට ඔයාව ගොඩක් මතක් වෙනවා කියලා. ඒ වෙලාවේ දාරා ප්‍රේම්ට කියනවා ඔයාලා දුක් නොවේ ඔයාලගේ ප්‍රැක්ටිස් කරලා මේ තරඟෙ දිනන්න කියලා. ෆෝන් එක කට් කරනවත් එක්කම දාරා යාගේ තාත්තට කතා කරලා කියනවා තාත්තේ අම්මා හිටියත් මම වැඩියෙන්ම ආදරේ වාඩ කියලා. මේ වෙලාවේ දාරා දිහා ආදරෙන් බලාගෙන ඉන්න යාගේ තාත්තා කියනවා මම දැන් ගෙදර ගිහිල්ලා ඔයාගේ බඩු ටික අරගෙන එන්නම් කියලා. දාරාගේ බඩු ටික ගේන ෆ්ලැට් එකට යන දාරාගේ තාත්තගෙන් ෆ්ලැට් එකේ බලා ගන්න සිකියුරිටි අහනවා දාරා ඔයා එක්ක ආවේ නැද්ද කියලා. ඉතින් දාරාගේ තාත්තා කියනවා එයා දවස් කීපයකට එන්නේ නැහැ කියලා. මේ ඔක්කොම අපල වෙන්නේ ඒ භයානක රෑ නිසා. එදා රෑ කළුවරේ දාරා පල්ලෙහාට ආවා. ඇවිත් මොනවද පිටිපස්සේ ගිහිල්ලා වල දැම්මා කියලා සිකියුරිටි කියනවා. ඉතින් මේක බලන්න යන දාරාගේ තාත්තා දකිනවා මේ තියෙන්නේ කොළ කෑලි ගොඩක් තියෙන කැටයක් කියලා. මේක ගෙදර අරන් ගිහිල්ලා එකින් එක ඒ කොළ කෑලි කියවන්න පටන් ගන්නවා. ඉතින් දාරාගේ තාත්තා දැනගන්නවා මේ තියෙන්නේ දාරා එයාගේ අම්මට ලියපු කොළ කෑලි කියලා. ඔන්න එදා රෑ තමයි ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්ස් තරඟාවලියේ අන්තිම රාත්‍රිය. ඉතින් හොස්පිටල් එකේ ඉන්න දාරාගේ තාත්තා දාරාගේ සීයාගෙන් අහනවා ඔයා කෑම කනවද කියලා. ඉතින් දාරාගේ සීයා කියනවා මට ඕනේ නැහැ ඔයාට ඕන නම් ගිහිල්ලා කන්න කියලා. එතකොට ආයෙත් කියනවා ඔයා ගිහිල්ලා තේ එකක් බොන්නේ නැද්ද කියලා. සීයා කියනවා වෙලාවකට කන්න වෙලාවකට බොන්න මොකද්ද ඔයා මේ කියන්නේ කියලා. ඔන්න කොහොම හරි දාරාගේ සීයා බාත්රූම් එකට යනවා මූණ හොද ගන්න. ඉතින් ඒ වෙලාවේ දාරාගේ තාත්තා එතන තියෙන පුටුවකින් බාත්රූම් එකේ දොර හරස් කරලා දාලා දාරාවත් එක්කගෙන යනවා ඉන්දියන් සුපර්ස්ටාර් අන්තිම තරඟෙට. මේ වෙලාවේ බාත්රූම් එකේ දොර අරගෙන එළියට එන දාරාගේ සීයා දකිනවා දාරා ඇඳේ නැහැ කියලා. ඒත් එක්කම එයාත් එළියට දුවගෙන එනවා.
ඉතින් මේ වෙලාවේ කාර් එකේ යනකොට දාරා ඇහැරිලා තාත්තගෙන් අහනවා තාත්තා අපි මේ කොහෙද යන්නේ ටීවී එකේ අද අවසාන මහා තරංගාවලිය බලන්න ඕන කියලා. තාත්තා එතකොට කියනවා බලමු කියලා. කොහොම හරි ඉතින් දාරාගේ තාත්තා යාව එක්කගෙන ඇවිල්ලා තියෙන අවසාන මහා තරංගාවලිය තියෙන තැනට. එයාලගේ වාහනේ පස්සෙන් එයාලගේ සීයාත් ඇවිල්ලා. මෙතන එන සීයා දාරාගේ තාත්තගෙන් අහනවා ඔයා මොනවද මේ කරන්නේ? ડોක්ටර් කීවා නේද දාරාව එළියට එක්කගෙන යන්න එපා කියලා. ඉතින් දාරාගේ තාත්තා මේ වෙලාවේ එයාගේ සීයාගේ අතර කොල කෑල්ලක් දීලා මේකේ තියෙන දේ කියවලා බලන්න කියනවා. ඉතින් මේකේ ලියලා තියෙන්නේ අම්මේ ප්ලීස් මාව ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් අවසාන තරඟෙල තෝරලා දෙන්න කියලා. ඔන්න කොහොම හරි දාරාව යාගේ මෙගී මැඩම් ලස්සනට සරසනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එකපාරට වේදිකාව ඔක්කොම කලවර වෙනවා. ඔන්න එතනට යාගේ සීයාත් දුවගෙන එනවා. මේ වෙලාවේ සීයාට මතක් වෙනවා පළවෙනි දවසේ දාරා යාට කියපු අන්තිම වේදිකාවේ කතාව ගැන. ඉතින් මේ අවසාන මහා තරඟෙදී දාරා යාගේ තාත්තත් එක්ක එකතු වෙලා ලස්සන නටුමක් ඉදිරිපත් කරනවා. මේක දිහා මුළු ප්‍රේක්ෂකාගාරෙම ඉන්න අය දුකින් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් මේ දාරාගේ ලස්සන නැටුමත් එක්ක මේ ලස්සන වගේම දුක හිතෙන මූවි එක ඉවර වෙනවා. මේක ගැන ඔයාලගේ අදහසුත් පහලෙන් කමෙන්ට් කරගෙන යන්න.